හායි කොහමද? අපි අද කතා කරන්නේ UAE වල දැනට විසිට් වීසා එකේ ඇවිල්ලා ඉන්න අයට විශේෂ දෙයක්. විසිට් වීසා එකේ දැනට ඇවිල්ලා වීසා එක 60 days 30 days complete වෙලා ඒක රිනිව් කරගන්න හරි එක්ස්ටෙන්ඩ් කරගන්න හරි බලාගෙන ඉන්න කෙනෙක්ට ඒක කරන්නේ කොහොමද? ඒකට තියෙන ඔප්ෂන්ස් මොනවද? ඒ process එක මොනවද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. right? එතකොට අපි මුලින්ම කතා කරමු විසිට් වීසා එකක ඇවිල්ලා එයාගේ වීසා එක ඉවර වෙන්න ළඟයි නම් එයාට ඉන්සයිඩ් කන්ට්‍රි ඒ වීසා එක රිනිව් කරගන්න පුළුවන් කොහොමද කියන එක. එහෙනම් අපි මුලින්ම කතා කරමු ඉන්සයිඩ් කන්ට්‍රි වීසා එක්ස්ටෙන්ෂන් එකක් කරන්නේ කොහොමද කියලා. වීසා එක්ස්ටෙන්ෂන් එකක් කියලා කියන්නේ ඔයා රටින් පිට වෙන්නේ නැතුව මේ රට ඇතුළෙම ඉඳගෙන ඔයාට වීසා එක රිනිව් කරගන්න. එහෙම නැත්නම් වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක කරන්න පුළුවන් ඔයා මේ රට ඇතුළට එන්න වීසා එක ඇප්ලයි කරපු ඒ වීසා එක දුන්නු සප්ලයර්ගෙම විතරයි. එයාට පුළුවන් ඔයාගේ වීසා එක ඔයා මෙහෙන් කොහෙටවත් යන්නේ නැතුව ඉන්සයිඩ් කන්ට්‍රි මාස එක ගාන, ඒ කියන්නේ 1 month දෙකක් දෙපාරක් රිනිව් කරන්න. ඔයා එයාට කතා කරලා කියන්න ඕන මට වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න අවශ්‍යයි. එතකොට එයා ඒකට අවශ්‍ය කරන වීසා එක්ස්ටෙන්ෂන් එක කරලා දෙනවා. ඒකට අවශ්‍ය කරන පේමන්ට් එක කරාම සාමාන්‍යයෙන් ගත්තාම ඩිරම් 1000ක් 1200ක් වගේ අතර මුදලකින් ඔයාට ඒ වීසා එක්ස්ටෙන්ෂන් එකක්, ඒ කියන්නේ 1 month වීසා එක්ස්ටෙන්ෂන් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට ඒ වගේ එකක් කරගන්න පුළුවන් ඔයා මෙහෙට එන්න වීසා එක ගත්ත ඒ වීසා සප්ලයර්ගෙම විතරයි. ඒ වගේම එහෙම කරගන්න පුළුවන් මාස දෙකක් විතරයි. ඒ කියන්නේ ඔයා මුලින් ආපු මාස දෙකේ වීසා එකයි ඊට පස්සේ ඔයාට 1 month දෙපාරක් කරන්න පුළුවන්. එතකොට ඔයාට මාස 4ක් මේ රටින් වෙන කොහෙටවත් ට්‍රැවල් කරන්නේ නැතුව මේ රට ඇතුලේ ඉඳගෙනම වීසා එක එක්ස්ටෙන්ඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු වීසා රිනවල් එකක්. ඒ කියන්නේ 1 month එකක් නෙමෙයි ඔයාට එකපාරම ඕන කරනවා 2 month වීසා එකක්. ආපහු මාස දෙකකට මේ රට ඇතුලේ වීසා රිනිව් කරන්න. ඒකට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා ඔයාට. එකක් තමයි A2A වීසා රිනවල් එක, නැත්නම් B2B වීසා රිනවල් එක. A2A වීසා රිනවල් එක කියලා කියන්නේ මෙහි එයාපෝට් එකේ, කියන්නේ UAE වල එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරලා UAE වලින් පිට වෙන ඉමිග්‍රේෂන් එකක එයාපෝට් එකකට ගිහිල්ලා ඔයා ආපහු මේ රට ඇතුළට එනවා. එතකොට අපි ඒ වීසා එක වීසා රිනවල් එකට කියනවා A2A වීසා රිනවල් කියලා. ඒක ඔයාට 60 days, ඒ කියන්නේ 2 month වීසා එකක් විදියට රිනිව් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට තියෙන ඔප්ෂන් එක තමයි B2B වීසා රිනවල් එක. ඒ කියන්නේ ඔයා මේ රට ඇතුලේ ඉඳලා වෙන රට ඇතුලකට බෝඩර් ක්‍රොස් කරනවා. ළඟම තියෙන ඕමාන් බෝඩර් එක තමයි වැඩියෙන්ම යූස් කරන. ඒක තමයි බොහෝ වෙලාවට කරන වීසා B2B වීසා රිනවල් එකකදී කරන සිස්ටම් එක. බස් එකෙන් ඕමාන් බෝඩර් එකට ගිහිල්ලා ඕමාන් බෝඩර් එකේදී වීසා එක රිනවල් අපේ වීසා එක රිනිව් කරගෙන ආපහු බස් එකේම UAE ඇතුළට එන එක. ඔය සිස්ටම් දෙකෙන්ම ඔයාට මාස දෙකකට වීසා රිනිව් කරගැනීමේ හැකියාව වෙනවා. ඒ විදිහට ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක ඔයාගේ වීසා එක ඉවර වෙන්න, UAE වල ඉන්න විසිට් වීසා එක ඉවර වෙන්න ලං වෙලා ඕනම වෙලාවක ඒ සිස්ටම් එකකිනුත් වීසා රිනිව් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම B2B වීසා රිනවල් එකකට යන කොස්ට් එක ටිකක් අඩුයි. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ඩිරම් 1500ක් 1700ක් වගේ amount එකක්. හැබැයි ඔයා A2A වීසා රිනවල් එකක් ගත්තොත් ඩිරම් 2000ක් 2200ක් වගේ කොස්ට් එකක් ඔයාට දරන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට වීසා රිනවල් එකේ විසිට් වීසා එකේ ඉඳගෙන ඔයාට කෙලින්ම එම්ප්ලොයිමන්ට් වීසා එකකට කිසිම ප්‍රශ්නයක් නැතුව මාරු වීමේ හැකියාවත් UAE ඇතුලේ තියෙනවා. එතකොට මම දැන් කිව්වා ඔයාලට ඔප්ෂන්ස් 4ක් මේ රට ඇතුළට දැන්ට ඇවිල්ලා ඉන්න අයට වීසා රිනිව් කරගන්න. ඉන්සයිඩ් කන්ට්‍රි වීසා රිනවල් එක, එතකොට A2A වීසා රිනවල් එක, B2B වීසා රිනවල් එක, ඊළඟට එම්ප්ලොයිමන්ට් වීසා එකට චේන්ජ් වෙන එක. ඔය ඔප්ෂන්ස් හතරම ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාලට ඒ ඔප්ෂන්ස් හතරෙන් ඕනම එකක් කරගන්න අවශ්‍යතාවයක් වුණොත් අපි ඕන්ලයින් කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. මේ හැමදේම කියන්නේ ඔයාලා මේ UAE ඇතුළට ආවට පස්සේ මේ ඇතුළේ සෑහෙන ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඒ ජොබ් ඔපචුනිටි එක කියන්නේ ඔයාලා හොයන ජොබ් ඔපචුනිටි එක හොයාගන්න ඔයාලට ටයිම් පීරියඩ් එකක් ඕන නම් අන්නේ ටයිම් පීරියඩ් එක ලබා ගන්න ඔයාලට තියෙන ඔප්ෂන්ස් ටික ගැන තමයි මේ කියන්නේ. thank you. එහෙනම් අපිත් එක්ක හැමදාම ටච් එකේ ඉන්න. අපි ඔයාලට UAE ඇවිල්ලා ඔයාලගේ ඩ්‍රීම් එකට යන්න හරි පාර අපි නිතරම කියලා දෙනවා. thank you very much. Silent Dreams.